ඒකෙත් කියන එක්තරා දිනකදී පාසලක ඉගෙනුම ලබන පිරිමි ළමුන්ගේ 6න් 5ක් හා ගැහැණු ළමගේ 4න් 3ක් පාසලට ආවලු. එදින පැමිණි මුළු ළමුන් සංඛ්‍යාව 176යි. ඉගෙනු ලබන ගැහැණු හා පිරිමි ළමයි ගණන අතර අනුපාතය 4:3ක්. පාසලේ සිට පිරිමි ළමයි x කියලා ගන්නවලු. පිරිමි ළමයි x කියලා ගන්නවා. ගැහැණු ළමයි y කියලා ගන්නවා. දැන් මේ ගණන් ටික අමුතුයි සාමාන්‍යයෙන් අහන මේ සමගාමී සමීකරණ ගණන් නෙමෙයි චුට්ටක් වෙනස් විදිහකට අහලා තියෙන භාග සංඛ්‍යා ඇඩ් කරලා තියෙන එකට පොඩ්ඩක් අමාරු. මේ ඒකල කියනවනේ මේ පිරිළමන්ගෙන් 6 5ක් ආවා කියලා නේ. වලින් 6 5ක්. ගන්න ගෑස් මේකාට වයිනේ y වලින් 4න් 5ක් ආවා. එහෙම x වලින් 6න් 5කුයි y වලින් 4න් 3කුයි බැලුවට පස්සේ 170ක් වෙනවා. මොකද ඔක්කොම මේක 170යි. ඉතින් x වලින් 6න් 5ක් වෙනවා දන්නවා. අල්ලන වලට ගුණ කිරීම දානවා මම දැන් x කියවර කියන්නේ. දැම්මට පස්සේ 5x බෙදීම 6යි කියන එක ගන්න පුළුවන්. එතන ගුණ කිරීම දැම්මට පස්සේ 3ක් y බෙදීම 4යි කියලා ගන්න පුළුවන්. ඒක 170ක් වෙනවා. එතකොට මේ පොදු හරයක් ගන්න පුළුවන්. ආ 12 කියලා ගන්න පුළුවන්. දෙකකින් වැඩි කරමු. මෙතන තුنين වැඩි කරමු. 12යි 5යි x 10x වෙනවා. මෙතන 12යි 9ක් වගේ. හරි. 6 වරක් දෙක 12යි 5 වරක් දෙක හරි. ඊළඟට 176ක් වෙනවා. උදාහරණයක් 10 කියලා ගත්තාම 10යි x උදාහරණයක් 12 කියලා ගන්න පුළුවන්. 10යි x කර 9ක් y සමාන 176ක් වෙනවා. 176 12න් ගුණ කරාම 10යි x දර 9ක් y කියන එක වෙනවා. හරිද ගුණ කරලා ගමු 176 12න් 12යි එකක් විතරුයි 4 14යි 15න් 15 එකක් විතරුයි 2 1යි 3යි 352ක් වෙනවා 176ක් වෙනවා 1යි 11යි 11යි 2112ක් ඒක ඉතින් මතරද තිබුත් කියන්නේ නේ 1000 ඔව් ඒවයි ගන්න තමයි එයා ගන්න පුළුවන් අපිට පළවෙනි සමීකරණය ඊට පස්සේ කියනවා ගෑනු පිරිනමන කියන්නේ පිරිමි ළමයි සහ ගෑනු ළමයි අතර අනුපාතයක් කියනවානේ කවුද මුලින්ම කියන්නේ මේ ගෑනු ළමයි ගෑනු ළමයිට මුලින් කියන්නේ පිරිමි ළමයි අතර අනුපාතය ගෑනු ළමයි කියලා අපි ගත්තේ y නේ y සහ y බෙදීම x ගෑනු ළමයි හා පිරිමි ළමයි අතර අනුපාතයන්නේ එහෙම පිරිමි ළමයි අතර අනුපාතයට y x මෙහෙම ලියන්නේ y x සමානයි 4 3යි කියලා නෝම කියන්නේ ගෑනු සහ පිරිමි ළමයි අතර අනුපාතය 4ට 3 උඩ y බෙදීම x අපි මේ අනුපාතයේම ළමයි අපිට මේ බෙදීම කියලා යනවා y බෙදීම x එන 4 4ට 3 4 බෙදීම 3යි කියලා සුළු කරන්න පුළුවන් මේ 3 මේ පැත්තට ගියම 3ක් y වෙනවා 4 මේ පැත්තට ගියම 4යි x වෙනවා දැන් ඔන්න 4යි x මේ පැත්තට ගින්න පුළුවන් 3ක් y රින් 4යි x මොකද ධනනේ තියෙන්නේ බෙදන්නත් පුළුවන් ඕන කෙලින්ම ඕන 4ක් x මේ පැත්තට ගින්න පුළුවන් මොකද වෙනම ධන ඍණ වලින් සම්බන්ධ වෙන කිසිම සංඛ්‍යාවක් නැහැ ඒක මේ බිඳුව වෙන්නේ හරිනේ අපිට යා දෙවෙනි සමීකරණය කියලා ගන්න පුළුවන් දෙවෙනි සමීකරණය අපි මේ වැඩි කරමු 3ෙන් ඒක තමයි පහසුම දෙක 3ෙන් වැඩි කරමු මම මේකට වෙන පාටක් ගමු දෙවෙනි සමීකරණය 3ෙන් වැඩි කරමු එතකොට ප්‍රශ්නයක් තියෙනවා දැන් හරිනේ බලන්න මෙතන පෙවුම් නැත්තම් මෙන්න මේ කොටස පෙවුනත් ඉස්සෙල්ලා පෙවුන්නේ නැහැ නේද
මේ දෙක තුනෙන් වැඩි කරාම අපිට ගන්න පුළුවන් මේ 9යි 12යි x සමානයි 0යි කියන. තුන්වෙනි සමීකරණය කියලා. දැන් අපි මේ තුන අඩු කරමු. 10යි x ධන 9යි ඍණ කියලා දාලා මේ කෑල්ලම ලියන්න ඕනේ. හරිද? වරහණක් ඇතුළේ ලියන්න ඕනේ. ඒවා වටලව ගන්න එපා. මොකද මේ නැත්තම් අර ඍණත් එක්ක පැටලෙනවා. අඩු කරනකොට හැම වෙලාවෙම අර දෙවෙනියට අඩු කරන එක නා වරහණක් දාන්න. මම හැම වෙලාවෙම කියනවා 1112න් බිඳුවක් අඩු කරන්න කියලා. 1112ම. එතකොට 10යි x 9ක් y ඍණ 9 ඍණයි ධනයි මෙතන සුළු වුණාම ඍණ වෙනවා ඍණ 9ක් y මෙතන ඍණයි ඍණයි සුළු වුණාම ධන වෙනවා. දැක්කනේ දැන් වරහණට එන්නේ නැත්තම් සම්පූර්ණ ගාන ඉවරයි. මෙතනට මේ කපලා යනවා. 22යි x සමානයි 2112යි කියලා එන්නේ. හරිද? ඊට විතර 22 බෙදලා ගන්න බලන්න. උත්තරේ කීයක් එයිද? එහෙම කියලා එනවා. x වරාගේ 96ක් එනවා. එහෙනම් x සමානයි 96 ඊට ආදේශ පහසු ආදික ආදේශ කරනවා. 96 දෙකෙහි ආදේශය. 3ක් y ඍණ 4යි x කියලා කියන 96යි සමාන 0යි 96 4ක් ළමයි 100 4ක් 400යි 400න් අඩු කරන්න ඕන 4 4ක් 12යිනේ සෝරි 16යිනේ 16ක් අඩු කරාම 400 384යි හරි මං හිතන්නේ බලන්න ඒක පොඩ්ඩක් මම ටක් ගාලා කරා 9 4 12යි 34 කරා දෙයක් ඉතුරුයි 18යි 36යි 36 දෙකයි 32 හරි උන්තු එකයි අටට නැහැ නේද අටට තියෙන දෙක 6යි ඒතකොට 24ට 24ට 8යි ඔන්න හෙව්වා ඒ ගාන ටිකක් අමාරුයි බස්නාහිර බලත් එපේ එහෙම මේ වගේ බලාපොරොත්තු වෙන්න පුළුවන් ටිකක් ට්‍රිප් එක අමාරුනේ ඉන්දියාවට හුරු වෙලා යන එක ඕකට හොඳයි ඒ අර මේ ලියා ගන්න ඕන ඉන්නවා ලියා ගන්න